වතුර ටිකයි මහ පොළවයි අනාගත පරපුරෙන් ණයට ඉල්ලගත්තු දෙයක් ලෙස හිතලා වස විසවලින් තොරව ගොවිතැන් කරනවා නම් හැම දෙයක්ම දිනාගත්තා කියලා හිත හදාගන්න පුළුවන්. ගොවිතැන් කරන අය මේ ගැන නම් හිතලා බලන්න ඕනේ. මම 1962 අවුරුද්ද තමයි වනගත ප්‍රදේශවලට ආවේ ගොවිතැන් කිරීමේ අරමුණෙන්. ඒ ඇවිල්ලා වාරි කර්මාන්තවලට යටත් නෝ හේන්කම තමයි ගොවිතැන් වශයෙන් කරේ. ඊට පස්සේ මේ මහවැලි අධිකාරිය මේ සංවර්ධන සූර්යා කලාපේ සංවර්ධනය පටන් ගත්තට පස්සේ ඉඩම් අපේක්ෂාවෙන් මේ කලාපයට ආවා. ඇවිල්ලා හිටන් ඒ ඉඩම් කච්චේරිය වලට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා ඉඩම් කච්චේරිය වලින් තේරලා ඉඩම් ලැබුවා. ලැබුවේ 1976. මට මගේ ගොවිතැන ගැන දැනෙන්නේ පුදුම සතුටක්. වල්නාශක කෘමිනාශක නැතිව කරපු ගොයම දකිනකොට මම යොදාගත්ත තාක්ෂණය ගැන හැමෝටම කියන්න හිතුණා. අපේ පැරණි වගා ක්‍රම වලට වඩා අමතරව නවීකරණය වූ වගා කොටසක් අපිට අඳුන්වා දීලා තිබුණා මේ මහවැලි අධිකාරිය. මීට කලකට පෙර ආතුව ඒ ක්‍රම රටා අනුව මේ පේලියට පැලහිටවීමේ ක්‍රමයක් තමයි මේ මම දැනට අනුගමනය කරගෙන අපේ ගොවිපලේ තියෙන්නේ. දැන් මේක මම කලක්ම කරගෙන ආවා. ඊට හේතුව තමයි මේ පේලියට පැලහිටෙව්වම නිසි පරතරයට පැල මේ හිටවා ගැනීමත් ඒ තුලින් හොඳට ගොයම් වැඩෙනවා. හොඳට ගොයම් පඳුරු දැමීම ඇතිවීම, ඊළඟට වල් මර්ධනය පහසු වීම. වල් මර්ධනයේදී දැන් අපිට රසායනික යොදන්න නැතුව වල් මර්ධනය කරන්න පුළුවන් ඒ නෙළුම් කර යොදලා. යන්නේ ඒ හේතු නිසා මේ පේලියට පැලහිටවීම සිද්ධ කරගත්තා අපි මේ යාන්ත්‍රයකින්. ඒ යාන්ත්‍රය මට ලබලා දුන්නේ මේ මහවැලි අධිකාරියේ ඒ මහත්තුරු මගින් මේ මහයිලු පල්ලමේ අනුරාධපුර පුලියන්කුළු ආදී ස්ථානවල පුහුණුව ලබලා මේ ඒ කටයුතු සලසලා දීලා ඒ ට්‍රාන්ස්ප්ලාන්ටරේ කියන මැෂින් එක යන්ත්‍රය තමයි මේකට යොදාගත්තේ. දැන් ඒක මගේ කාලයක් ඉඳලම තියෙනවා. මම ඒ යන්ත්‍රයෙන් තමයි පැල හිටවලා මේ හොඳ සරු අස්සන්නක් කරන් තියෙනවා මේ වගා රටා මේ විදියට කරගෙන ගිහින්. මම ආසාවෙන් කරන දෙයක් මම ඕනම කෙනෙකුට තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නනවා වල්නාශක කිසිම දෙයක් යොදන්න නැතුව වී වගාව කරන්න පුළුවන් කියලා. අතේ තියෙන ඇත්තතරම් ධන සම්පත් වියදම් කරලා වී වගාවට හානි කරගෙන අස්වැන්නට හානියක් සිද්ධ කරගෙන ඒ වගේම මනුස්ස ජීවිතවලටත් හානි සිද්ධ වෙන යන්යන් රසායනික දේවල් එකතු කරගෙන මේ පරිභෝජනය කරන්න ලෑස්ති වෙන එක ඇත්තෙන්ම අපේ මේ ජාතියටම වෙච්ච මේ විනාශයක් කියන එක මම කියන්න ඕන. වගාවක කෘමි මර්ධනයට ගහකොළ පොතු වලින් කරන මේ වැඩේ බලන්නකෝ. අත්කහ අමුකහ කියලා කියන්නේ කහ වගාව, ඊළඟට වද කහ වගාව. මේ දෙකම මම කරගෙන තියෙනවා. ඊට අමතරව මේ පලාස පත්‍ර කියලා මේ ඖෂධයක් තියෙනවා. ඒකට සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ එරබදු කියලා. දැන් ඒ වර්ග තුන එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවරලා දැන් ඒකට අමතරව අපේ කොහොඹ මුලේ පොත්තක් ගලව ගන්නවා සාමාන්‍ය ප්‍රමාණයක්. ඒක අරගෙන ඔය වර්ග 4 තඹ ගන්නවා. තඹ ගන්නේ තල්ලා කියලා. දැන් මේ බඳුනට දාලා තියෙනවා ඒ ඖෂධ. ඒ જાති දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර යොදලා තඹ ගන්නවා. හොඳටම දවසක් විතර මේක තැම්බෙන්න ඕන. තම්බලා හදාගත්තම බෙහෙත් සාරේ, ඒ බෙහෙත් සාරේ තියෙන දැන් ඖෂධ වලින් ඔය වදකහ කියන මේ ඖෂධය ඕනම වෛද්‍යවරයෙකුගෙන් සොයලා බලන්න, අහලා බලන්න ප්‍රභා ගුණයේ තියෙන මේ විකිරණශීලී ගුණාංග පැතිරෙන මේ දෙයක් තමයි ඒක. දැන් කහ කියන්නේ විස බීජ නාශකයක් වශයෙන් යොදා ගන්න පුළුවන් පැතිරෙන ගුණාංගයෙන් යුක්ත ඖෂධයක්. ඊළඟට ඔය පලාසපත්‍ර කියන જાතිය, ඒ කියන්නේ එරබදු කියන අහලා ඇති. එරබදු බාල් පිපෙන කාට බඹරුත් මත් වෙලා යනවා කියන්නේ. ඒ පුරාණික තියෙන ඒ කතාවලට හැබෑවක්ම තමයි මේ හෙරෝසු අපි නිර්මාණය කරගැනීමේ අත්හදා බැලීම් කරලා තියෙන්නේ. දැන් ඒ පලාසපත්‍ර කියන කොළ જાතිය, එරබදු කියන කොළ જાතිය සාමාන්‍යයෙන් පුරාණ ඉඳලා මිනිස්සුયો මේ මිනිස්යාගේ ආහාරයටත් ගන්නවා. මොකද මේ ශරීරයේ ඉන්න මේ කුඩා ජීවීන් වර්ගය අහිත කර මේ පණු අමාරු නැති කරන්න පලා වර්ගයක් වශයෙන් කන්න දෙන්න. ඒවා කිරි අඟුනේ ආදී දේවල්.
දැන් එයින් මේ පලාස පත්‍රවල තියෙන විශේෂ ගුණයක් තමයි මේ ක්‍රෝමීන් කියන සත්තු මර්ධනය කරන්න හැ ගුණාංග. ඒවා තම්බල ගන්න සාරය එකතු කරලා ගත්තම දැන් වදක හා කහත් දෙක එකතු කරලා කොහොම කියන්නේ අති උග්‍ර තිත්ත ඖෂධයක්. දැන් ඒ වර්ග 4 එකට එකතු වුණාන් පස්සේ ඒ සංයෝගය එකතු කරලා තම්බගත්ත සාරය තමයි මේ තියෙන්නේ. මේ එම සාරය දැන් වෙළඳ පොලේ තියෙන කෘමිනාශකයක් මේ එක සංසන්දනය කරලා බැලුවොත් ඊටත් වඩා ප්‍රසන්න පෙනුමක් තියෙන මේ වර්ණයෙන් ඉතාම පැහැපත් මේකක් තියෙන දියරයක් තමයි හදාගෙන තියෙන්නේ. දැන් මේ 4 වර්ගයේ ඕනනම් මට කට ගාලා බලන්නත් පුළුවන්. ටික වෙලාවකදී මාත්මත් වෙලා වැටෙනවා. නමුත් දැන් මේක තවත් අපි දිව්‍යක්ෂාර කරගන්නවා. අපේ හෙළ ඔසුවසෙන් යොදා ගන්න නෙල්ලික කෙන්දගම් කියලා જાතියක් තියෙනවා. මෙන්න මේ තියෙන ඒ ඖෂධ වර්ගය දැන් මේක යොදලා අපි තඹ ගන්නකොට පොඩි කරලා යොදලා හිටන් මේකත් එක්ක තඹ ගත්තයින් පස්සේ දැන් මිරිස් වගා වගේ ඔය සොලනේසි කුලේ භෝග වලට යොදන්න පුළුවන් මයිඨාණී කියලා දැන් ඔය නවීන නම් වලින් කියන මයිඨාව මර්ධනය කරන්න. එතකොට පොල් වගාවේ මයිඨාව මර්ධනය කරන්න මේකත් එක්ක මේ සංයෝග කරගත්ත මේ කෘමිනාශකය යොදන්න පුළුවන්. අපි පී වගාවටත් යොදනවා මේක අනිවාර්ය කරලා පුරුප්පණු හානිය. එතකොට මයිඨාවන්ගේ හානිය දෙක වළක්වා ගන්න. ඊළඟට මේ එළවලු භෝග වගාවල් වල යෝග්‍ය වර්ග වලට විතරක් මේ જાතිය යොදලා හදා ගන්නවා. ඊට අමතරව තියෙනවා අපි ගාව මේ කරගන්න මේ පෙරුම් කායන් කියන බෙහෙත් ඖෂධය. මේ පෙරුම් කායන් කියන බෙහෙත් ඖෂධයේ රෝග බෝ වෙනවාට ඒ කාලේ පුරාණේ කුඩා දරුවන්ගේ බෙල්ලෙජ්ජට ගහනවා. අතෙත් බඳිනවා. නැත්නම් ගෙයි තැන් තැන් වලක් තියෙනවා. නැත්නම් ඉඩමක නම් ඉඩමේ තැන් තැන් වල මේවා බැඳලා තියෙනවා. මොකද මේකේ පැවතින ඒ ගුණාංගයේ පැතිරෙන්න පටන් ගත්තාම මේ රෝග බෝ වීම ප්‍රවණතාවය අඩු වෙනවා. විශේෂයක් තියෙන්නේ මේකත් එක්ක එකට සම්බගත්ත සැනෙන්ම සිද්ධ වෙනවා මේ යොදාගත්ත භෝගයේ විදින්න ඇවිල්ලා සතෙක් විද්දොතින් අනිවාර්ය කරලා මේක නිසා මේ පෙරුම් කායන් කියන ඖෂධයේ තියෙන ගුණය අපේ හෙළවැදකමේදී කියනවා දැන් කසායක් බොනකොට ගන්න කියලා ගන්න දත් වල නොගෑවි කසාය බොන්න පෙරුම් කායන් දාපු නිසා දත් දුර්වල වෙලා හැලෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත. මොකද දැන් මේක යොදාගන්නේ අපි අර ඒ විකිරණශීලී ගුණය ඇති වෙලා මේ ඖෂධයේ විකිරණශීලී ගුණය ඇති වෙලා මේක යොදාගත්ත භෝගේ එක්වරක් සතෙක් විද්දොතින් ඒ විදින සතාගේ දලය දෙවෙනි සැරේට විදින්න තියෙන්නේ ඒක අප්‍රාණික වෙලා සතාට විදින්න බැරුව යනවා. බලන්න කෘමි මර්ධන කරන හැටි. කොහොම ගහක පොත්තක් මුලක් දෙවටක හැදෙන ඉරබදු අත්තක කොළ ටිකක් කහ කෑල්ලක් වගේ දෙයක් තලලා තම්බගෙන හදාගන්න ක්‍රිමිනාශක මොනතරම් පරිසර හිතකම්ද. අපි මේ එළවලු ටික පලා ටික එහෙම කුඹුරෙන් තමයි වවාගෙන ගෙනියන්නේ. ඉතින් අපිට අඩුපාඩුවකට අපි ගන්නෙ කඩෙන් ගන්න 3-5 වර්ග ටික විතරයි. පන්දමෙන් විහිදෙන ඒ දුම මේ ගොවිපළ සිතාරා යනවා. ගිහිල්ලා මැස්සන්ට ඉන්න බැරුව යනවා. මේක තියෙන්නේ බෙහෙත් ඖෂධ වශයෙන් දුම්මල තියෙනවා. හල් දුම්මල කියන ඒ දුම්මල තියෙනවා. ඊළඟට මේ කැකුණ මල කියන જાතිය තියෙනවා. ඊළඟට නෙල්ලික කෙන්දගම් කියන જાතිය තියෙනවා. ඔය තුන් වගේ අරගෙන එකට දුම්මල තෙල් මදක් දාලා එකට උණු කරලා උයා ගන්නවා. උයා ගත්තා මෙන්න මේ ආකාරයට මේ පල්පයක් වශයෙන් හැදෙනවා. මෙන්න මේ තියෙන්නේ මම ඒ හදාගත්ත මේ පන්දමට එකතු කරපු පල්පේ මේක ලාටු වගේ හැදෙන්නේ මේ පල්පේ මේක යම්කිසි තීරුවක් පම් වැටියක් වගේ හදලා අර පන්දමට මැදි කරලා මේ තමයි පන්දම ඔතන්නේ. දැන් මේකෙදි වේගෙන්ම ප්‍රමාණවත් දුමක් විහිදෙන්න පටන් ගන්නවා. මේ පල්පේ නිසා මිහිරි සුවඳක් අපිට දැනෙනවා. නමුත් සත්‍යයට මිහිරි නැහැ. ඒයට මාරාන්තික සද්දයක් එක්ක තමයි මේ වේදුවේ දුම එන්නේ. පතෝල වැලක් වැටකුළු වැලක් මිරිස් පැලයක් දෙකක් ගෙදරක හදාගන්න එක ඒ තරම් ලොකු වැඩක්ද? ගොවිපලකට ආම දැනෙන සතුට මේ වැටකුළු වැල ළඟට ආම මට දැනෙනවා මේක දිහා බලන ඔය ඇත්තන්ට මම මේ කියන්නේ
මේ සතුට කොයිතරම්ද කියලා විඳ ගන්න නම් ඔබතුමන්ලාටත් පුළුවන් තමන්ගේ ගෙදර මේ වගේ ගොවිපලක් නොවුනට නගර තියෙන තට්ටු දෙකේ ගෙයක් වුණත් ඉතාම යෝග්‍යයි. මොකද ඉඩකඩ ඇති පොලිතින් උරයකට උනත් කමන්නේ කාබනික පෝර ටිකක් දාලා ඒක පුරවලා හොඳට පස්වලින් වහලා වැටකොඩු ඇටයක් ඒ වගේ කරිවිල වැලක් මේ එවැනි දෙයක් වැල් භෝගයක් දාලා ඕක නූල් පොටවල් දෙකක් තමන්ගේ ගෙදර තියෙන ඕන මාර්ගයකින් රෙදිපටියක් හරිය එල්ලලා වහලට යවුවොතින් එතන දකින්න දර්ශනීයටම සුන්දර වගේම මේ වගේ රස වස විස නැති හොඳ එළවලුවක් තමන්ගේ නිවස තුලින්ම ලබා ගන්න පුළුවන් කියන එක මට මගේ අත්දැකීම් තුලින් ඔය ඇත්තන්ට හැම කෙනෙකුටම කියනවා මේ දේ කරන්න පුරුදු වෙන්න. මේක ඉතාම සුන්දරයි. මල් පැලයක් වවනවා ඒයින් ලබන සුන්දරත්වය ලබනවා වගේම මේයින් ලබන මිහිරත් ලබන්න පුරුදු වෙනවා නම් ඉතාම හොඳයි ලංකාව වාසී ඔය හැමතෙම. කුරුඳු අමතර ආදායමක් ලබන ස්ථිර භෝගයක්. ගොවිපල මොනතරම් සමබරද? හැම දෙයක්ම වගා කරලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයේ සූරියවැව නිලධාරීන් තමන්ට ලොකු ශක්තියක් වූ බව ගොවි මහත්මයා කිව්වා. එතන ගත්තොතින් අන්නාසි කෙහෙල් දෙක එකට වගා කරලා තියෙන්නේ. දැන් කෙසෙල් වගා වෙනුත් ආදායමක් ගන්න ගමන්ම අපේ දිනදා ප්‍රයෝජනයට අන්නාසි වගාවත් හොඳ වෙළඳ පොලක් තියෙනවා. ඒ අන්නාසි වගාව මේ විශේෂ වශයෙන්ම සිද්ධ කරන්න හේතුකාරක වුණා. මොකද එකක් තමයි අඩුවෙන් වතුර ලබා ගැනීම. අනිත් එක තමයි පහසුවෙන් වගා කිරීම, කෘමි රෝග වලට පාත්‍ර නොවීම, ඔය ආදී දේවල් නිසා. එතකොට සහායට මගේ පවුලේ අය ඉන්නවා. ඉතින් ඒ අයගේ උදව් උපකාර ඇතිව මේ වගාවල් දෙක කරගෙන යනවා. නිතිපතාම අපිට අපේ ගෙදරට මුදලක් ලැබෙනවා. මිශ්‍ර භෝග වගාවක් කියන්නේ නිතර ආදායම් ලැබිය හැකි මගක්. මේ ප්‍රදේශයේ අපිට ගතොත් එහෙම ජලය තමයි සීමිතම සාධකය වගාවට. ඇත්තටම ඒකින්ද අපි ඉදිරි කන්නේදී සැලසුම් කරලා තියෙන්නේ මේ ජලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන භෝග වගා කරන්න. මේ ප්‍රදේශයේ මෙතෙක් අපිට වී වගාව වැඩි වශයෙන් තිබුණා. නමුත් අපි දැන් එන්න වී වගාව අඩු කරමින් වී වගා අස්වැන්න උපරිම කරමින් අතිරේක භෝග ප්‍රමාණය වැඩි කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ යටතේදී දැන් මේ වන විට අපි සාර්ථක වෙලා තියෙනවා වී වගාව 50%ටත් අතිරේක භෝග ප්‍රමාණය 50%ටත් අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙන්නේ වී වගාව 40%ට ගෙනල්ලා අතිරේක භෝග ප්‍රමාණය 60 දක්වා වැඩි කරන්න. එතෙන්දී ඇත්තෙන් වී වගාවේ අපි උපරිම තියෙන භූමි ප්‍රමාණය උපරිම අස්වැන්නක් ගන්න අතර අතිරේක භෝග ප්‍රමාණයත් වැඩි ක්‍රමයෙන් තමයි මේ කාර්යය කරගෙන යන්නේ. එළවලු භෝග, අල භෝග, ඖෂධ, කුලේලවලු මේ හැම දෙයක්ම සරණේලිස් ගොවි මහත්මයාගේ ගොවිපලට අයිති දේවල්. කෙහෙල් කැනක් දෙකක් සතියකට කපන්න නම් සාමාන්‍යයෙන් ගොවියෙකුට කෙහෙල් පඳුරු 50ක් 60ක් වගේ අතර ගානක් තිබුණොත් ඇති. එතකොට හැම සතියකටම කෙහෙල් කැන් දෙක කපා ගැනීම ස්ථිරසාර වෙනවා. එතකොට මේ භූමිය සාමාන්‍ය අක්කර කාලකට පොඩි ප්‍රමාණයක් තමයි වැඩි වෙන්නේ. එතකොට ඒ එක්කම මේ වගාවක් කියන්නේ මහත්කෝ මේ වැඩිපුර භූමිය පිරිසිදුව තියෙන්න ඕන, රෝගකාරක අඩු වෙන්න ඕන. ඒ වගේම පසේ තියෙන සරු බව වගාවට අදාළ වගාවට මේ අවශෝෂණය කරගන්න ඇති හැකියාව තියෙනොනේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ගෞරවයක් ගෙන දෙන රටට ලොකු ආදර්ශයක් එක්කරන සරණේලිස් ගොවි රජුනි. ඔබ යන ඉදිරි ගමනේ සියලු බාධක බිඳ දැමීමට ඔබට ආත්ම ශක්තිය පෙරටු වේවා.